චන්ද්‍රභාගයේ පරිපූර්ණව අතේ පිහිටි කෙනෙක්ද? එහෙනම් ඔබ මේ වෙන විටත් ඔබව හඳුනාගෙන ඇති යම් ස්ථීර ගමනකට පය තියන්න සූදානම් වෙච්ච කෙනෙක්ට තමයි මේ විදිහේ චන්ද්‍රභාගයේ අතක පිහිටන්නේ. ඉතින් මෙහෙම චන්ද්‍රභාගයක් එන්නේ පෙර සංසාරේ බොහෝ කුසල් නැත්තම් පෙර කළ පින් සහ කුණු සලා හරපු අයට. ඒ කියන්නේ තමන්ගේ පෙර භවයන් වල බොහෝ කුණු ඉවත් කරගෙන ආපු අයට තමයි මේ චන්ද්‍රභාගය මේ විදිහට පිහිටන්නේ. ඉතින් තාමත් මේ චන්ද්‍රභාගය අතේ තියාගෙන ඔයා තාමත් රැකියාවල නියුත් වෙනවා නම් එහෙමත් නැත්නම් ජීවිතේ තාම ඔයා අඳුරගෙන නැත්නම් ඔයා මොකටද ඇවිල්ලා ඉන්නේ කියලා මොකද්ද ඔයාගේ අරමුණ කියලා ඔයා තවදුරටත් ඔය කාලේ නාස්ති කරන එක තේරුමක් නැහැ. ඔයා අඳුර ගන්න ඔයා මොනකටද ඇවිල්ලා ඉන්නේ. මේ හොඳම කාලේ ඔයාව හොයාගන්න. මොකද හේතුව ඔයා අති විශේෂම කෙනෙක් තමයි මෙතෙන්ට එන්නේ. චන්ද්‍රභාගයත් එක්ක මේ මිනිස් භවයක් ලැබිලා තියෙන්නේ. ඉතින් කාලය හරිම සීමිතයි. ඔයා නාස්ති නොකර ඔයාව හොයාගන්න